තාත්තෙන් නිදාගත්තේ ඇති. මම එනං යනවා ගෙදරට. පුතා ටීවී බලනවද? ඔව් ඔව් අනේ තාත්තී තන්නේ දැන් ගෙදර අපිට ඉන්න කරදර කර. ඔව් ඔව් පුතේ ඇවිල්ලා කරදර කරයිද දන්නේ නේ. උන්නම් තාත්තිනවා. අඩෝ මට කන්නට යන්න. අනේ මට යන්න බැරි වුණා අපේ මහත්තයා. ඒ දුව තමයි කැටෙන් කඩලා රුපියල් 600ක් දුන්නේ. මම කෑවෙත් නෑ. එතකොට අම්මා බොරුද කිව්වේ? ඔව් පුතේ ඔයගොල්ලන්ගේ හිත හදන්න. අයියෝ හිටපංකෝ ඔබ මට උයලා දෙන්නේ නැද්ද? උඹ හැමදාමත් ඕක කරේ. හිටපංකෝ මං අද උඹට හොඳ වැඩක් කරන්නම්. බලන් හිටපංකෝ. මේ ඩ්‍රින්ක්ස් බෝතලෙන්ම මං උඹට ගහනවා. අනේ අම්මට ගන්න එපා තාත්තේ. අනේ තාත්තේ අම්මට ගන්න එපා. අයියෝ බුදු අම්මේ. පුතේ මට නැති මතයි. මන් නිදාගන්නම් මෙතන. ඔයගොල්ලෝ යන්නකෝ. මට එච්චර අමාරුවක් නෑ. තාත්තා බොරුවට වීලුවට කරේ. අපි රඟපෑමක් කරන්න හැදුවේ. ඒක මිසක් ගොඩක් ලස්සනයි රඟපෑම. මන් නිදාගන්නවා පුතාලා ඉන්න නිදාගන්න යන්න. හරිද? ඒ මූණෙත් නැත්තම් ඔයගොල්ලෝ මෙතන මං එක්කම නිදාගන්නකෝ. හරි අම්මේ මා අම්මත් එක්ක නිදාගන්න. ඒනම් මාත් නිදාගන්න. අම්බෝ දැන් නිදාගත්ත ඇති නැගිටිමුකෝ එනං නංගී. අම්බෝ මම නම් නැගිට්ටයි ඒවත් නැගිටින්න ගේන. එහෙනම් අපි දෙන්නම එකදලා අම්මව නැගිට්ටමු. අම්මේ නැගිටින්නකෝ. අම්මේ නැගිටින්නකෝ. ඇයි මෙච්චර නිදාගන්නේ? ඉබ්බන්ට අනික නැගිටින්න. ඊ ටුටු අම්මගේ හුස්ම වැටෙන්නේ නෑනේ. අයියෝ අම්මා මැරිලාද? ඔව් තාත්තී එක ආපු එකට. ඔව් ශාලිනී. අම්මෝ ලස්සන කතාවක්. ඔව් නංගී. තාත්තෝ එක කවුද ඇන්ටි කෙනෙක් ඉන්නේ? ඔව් තාත්තෝ කවුද? මේ ඔයගොල්ලන්ගේ අම්මා අලුත්. තව ඔයගොල්ලන්ට නංගිලා දෙන්නෙකුත් ඉන්නවා. ගොඩක් ලස්සන ඔයගොල්ලන්ට වඩා. එහෙම කියන්න එපා තාත්තේ අපිට ලස්සන. ඔව් තාත්තා නංගි කොච්චර ලස්සනද? ඒ සුරංග මේ ළමයි දෙන්න අපි වැඩට දාලා අපි ඒ ළමයි දෙන්න අපි හදාගමුද? ඒක නම් හොඳ එකක්. අපි එහෙම කරමු. අනේ මට නම් වැඩ කරන්න. ඒ වැඩ කරන්න දෙන්න මේට වරෙන් අපිට මුලත් එක්ක සෙල්ලම් කරන්න ඕනේ. නංගිලා අපි සෙල්ලම් කරමු. ඔව් අපි සෙල්ලම් කරමු. බෝලේ අල්ල ගන්න. අයියෝ මගේ ඔළුවට වැද්දුවනේ.